good evening guys. මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ කිව්වා වගේ තුන්වෙනි වීඩියෝ එක මේ මගේ පළවෙනි නැවේ ජොයින් එක දාන්න පුළුවන් වුණා. මේ දැන් මම ඉන්නේ බැංගලෝර එයාපෝට් එකේ. මට ජොයිනින් එක හම්බුනේ කටාර් වල. මගේ ටිකට් විසා ඒවා මේ කම්පැනිෙම දාපු හින්දා මේ අපිට තිබ්බේ ට්‍රාන්සිට් ෆ්ලයිට් එකක්. ඒ හින්දා මේ අපිට බැංගලෝර ඇවිල්ලා දොහා යන්න තමයි සෙට් උනේ. මම ඔයාලට පළවෙනි පාර එයාපෝට් එක්ස්පීරියන්ස් එක ගැන මේ වීඩියෝ ටිකක් අරගෙන ආවා. ඒ ටිකත් අප්ලෝඩ් කරන්නම්. ඒ ටික බලාගෙනම දෙවෙනි බැංගලෝර වල ඉඳලා දොහා යන ප්‍රොසෙස් එක බලමු. එහෙනම් මේ වීඩියෝ එකෙන් එක දිගට මම එයාපෝට් එකෙන් ගත්ත මේ වීඩියෝ ටික අප්ලෝඩ් කරන්නම්. Gates open now. Tochigo pernah? Tochigo. Enjoy your flight, sir. Thank you. Sorry.
उड़ान के लिए तैयार हैं। आगे को खाली रखने से हमें जल्दी प्रस्थान करने में सहायता मिलेगी। अपनी सीट बेल्ट बांध, ट्रे टेबल बंद, सीट बैग्स के लिए और विंडो शेड्स खुले रखें। टेक ऑफ और लैंडिंग के दौरान कैबिन की बत्तियां नहीं रखी जाएं। नमस्कार, राजशाही 1164 में आपका स्वागत है। बेंगलुरु लगभग 1 घंटे और 10 मिनटों की दूरी पर है। आज हमारे वजह से कप्तान कार्तिक कुमार और कप्तान पितारी बजर, साथ ही विमान कर्मिदल मनीषा, अनुष्का, ऐश्वर्या और मेजी की आपके मुख्य कर्मिदल। हम हिंदी, अंग्रेजी और पंजाबी बोल सकते हैं। आपकी सहयोग और विमान कर्मिदल के निर्देशों के पालन से ही हम इस यात्रा को सुरक्षित, आरामदायक और बेहतर बना पाएंगे। हमें बेहद खुशी है कि आपको हम हमारे देश के साथ जोड़ सकें। प्रस्तुत है आपके लिए जब इंडिगो। धन्यवाद। Ladies and gentlemen, boys and girls, welcome on board 560-1164, Bangalore is approximately 1 hour and 10 minutes away. Away with us today Captain Kartik Kumar and First Officer Nitali Patel, alongside our cabin crew members Manisha, Anushka, Aishwarya, and I'm Dikki, cabin crew, we can speak English, Hindi and Punjabi. But having safe to service from the heart, we are committed to making your journey as and comfortable. Your cooperation with crew instruction will help us provide you a pleasant journey as your travel companion. It is simply wonderful to connect you with India by Indigo. Thank you. Kamu tanya pada hal-hal berapa? Nah, minta bayar kilo juga. දැන් බැංගලූරු වල ඉඳලා දොහා යන ෆ්ලයිට් එකට චෙක් ඉන් වෙලා යන ගමන් ඉන්නේ. Hai, kalian යන්නේ එන්න මේක තමයි. Dame ba? Ayo, ayo.
Claim it with me. Abi yan. Lagi ka ba? Bilan na kayo. Ano, wala ni. Okay. Wala saan tayo. Dito ba yan ni? අද 24 කතාර එයාපෝට් එකේ ඉන්නේ ට්‍රාන්සිට් ෆ්ලයිට් එකම ඉවර කරලා මේ බැංගලෝර වල ඉඳලා කතාර ඇවිල්ලා කතාර ඉමිග්‍රේෂන් ඔක්කොම ඉවර කරලා කතාර එයාපෝට් එකෙන් එක්සිට් වෙන්න ඉන්නේ මේ දැන් එක්සිට් වෙලා කම්පැනි එකෙන් යවලා තියෙන ඩ්‍රයිවර් කන්ටැක්ට් කරලා මේ ඉදිරි වැට් ටික බලන්න ඕනේ අනිත් වීඩියෝ එකේ කොහොම එක දිගට එයි එහෙන් කොහෙද තමයි බලන්න ඕනේ බා මේ වරේ කතාර එයාපෝට් එකෙන් සම්පූර්ණ එක්සිට් වෙලා මේ මං කිව්ව විදිහට අපේ කම්පැනි ඩ්‍රයිවර් එක එනකම් මේ ඩ්‍රයිවර්ට කෝල් එකක් ගත්තා ඩ්‍රයිවර් කිව්වා ගේට් නම්බර් 4 එකේ ඉන්නේ කියලා ගේට් නම්බර් 4 එක ගාව ඉන්නේ ඩ්‍රයිවර් ආවම එතනින් වාහනයක නැගලා හොටල් එකක නැත්නම් විලායකට යන්න තියෙන්නේ වීඩියෝ එක සම්පූර්ණ දාන්නම් කම්පැනි එකකින් කට්ටිය වල දිනවා මේ වාහනයකින් එන ගමන් ඉන්නේ දැන් నంబరు ఎప్పుడు ఓట్కు వచ్చాను 25-26 ఇది ఎస్తా నంబర్ ఎత్తనా 29 25-26 അത് വില്ല നമ്പർ വില്ല അല്ലെങ്കിൽ അവിടെ നിന്ന് ഒരു ഫോട്ടോ എടുത്ത് വെക്കുക എവിടെയെങ്കിലും പോയി ഇരുന്ന് കഴിഞ്ഞാൽ നമുക്ക് ഓർമ്മ ഉണ്ടെങ്കിൽ උදේවරු එකමඩේෂන් එකට ගිහිල්ලා මේ දවල් 2:00 පස්සේ අපි එකන් ආවා මේ කතාර වල තියෙන H2S කෝස් එකට ට්‍රේනින් කරන දෙනාගේ එතනට ඇවිල්ලා අපිට මේ කෝස් එකේ සර්ටිෆිකේට් එක හම්බුණා මේ කෝස් එකේ සර්ටිෆිකේට් එක දින්නේ මේ ඉතින් ආට අපි ඩ්‍රයිවර්ට කෝල් කරා ඩ්‍රයිවර් එකන් ඉන්නේ මේ බලමු අනිත් එකට මොකක්ද වෙන්නේ කියලා බලමු කෝස් එක ඉවර කරලා මේ මං කිව්වා වගේ අපිට ට්‍රාන්ස්පෝර්ට් එකට කම්පැනි එකෙන්ම වාහනයක් දීලා දිනවා. මෙන්න මේක තමයි වාහනේ. මේ වාහනේ දැන් ආයේ අපි එකමඩේෂන් එකට යන්නේ මේ හරි සීතලයි මචං. අසා මෙයාර ඇසන්. 25 සෙනසුරාදා උදේ 5 මාර වෙද්දිම අපි එකන් ආවේ සේෆ්ටි කෝසස් දෙවෙනි එක කරන්න මේ දෙම්ම තිබ්බා ස්විමින් pool එකේ වතුරට බස්සලා හෙලිකොප්ටර් එකෙන් මේම ප්‍රැක්ටිකල් ටිකක් තිබ්බා
ෆයර් ෆයිටින් ඉවර කරලා මේ අනිත් එකට තියෙන්නේ ෆස්ට් එඩ් එක. ඒ ඔක්කොම ඉවර කරලා තියෙන්නේ මේ සම්පූර්ණ කිට් පිටින් ඉන්නේ. බලමු කවද්ද ජොබ් එකට ජොයින් වෙන්න තියෙන්නේ. බොහෝ වෙලාවට රිග් එක වැඩ කරන්න තමයි සිට් වෙයි. මේ දැන ප්‍රැක්ටිකල් ටික බැලුවාම රිග් එක වැඩ කරයි වගේ තමයි පේන්නේ. අපි ලංකාවේ මේ ෆෝන් එකෙන් කරපු කෝස් දෙකේ මේ ප්‍රැක්ටිකල් දෙක ඊයේ කරා. ඊයේ හවුස් එකක් කරා. මේ අනිත් එක අද කරන්න ආවා. මේක තමයි ඒකේ ප්‍රැක්ටිකල් තියෙන සෙන්ටර් එක. දැක්ක නේද? කෝස් දෙක මම හිතන විදිහට කෝස් දෙක ඉවරයි. දැන් ඇකොමඩේෂන් එකට යන ගමන් ඉන්නේ. හෙලෝ ගයිස්. අද මාර්ච් 2 දිනේ රෑ 8:00 වෙලාව. තාම කම්පැනි ඇකොමඩේෂන් එකේ ඉන්නේ. හෙට තමයි ජොයිනින් එක තියෙන්නේ. වෙසල් එක ගන්න මේ ඔයිල් රිග් එක. ඔයිල් රිග් කිව්වට ගොඩක් කට්ටිය දන්නේ නැතුව ඇති. ඔෆ්ෂෝ කිව්වම කට්ටිය තේරුම් අරගන්න පුළුවන් කියලා මම හිතන්නේ. ඒකේ ෆොටෝ එකක් මම වීඩියෝ එකෙන් දාන්නම්. මෙහි නොදර්න් ඔෆ්ෂෝ කියලා එකකින් මේ එජ්කින රිග් එකේ තමයි මම ජොයිනින් වෙන්නේ. කෝස් එකක් කරා කියලා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තිබ්බා. ඒක හෙලිකොප්ටර් අන්ඩර්වෝටර් එස්කේප් ට්‍රේනින් කියලා කෝස් එකක්. ඒකත් ඔයාලා බලලා ඇති. හෙට උදේට ජොයිනින් එකේ තියෙන්නේ. සතියක් වගේ මේ කම්පැනි ඇකොමඩේෂන් එකේ හිටියා. මෙහි වැඩ කරන්න ඕනේ කොහමද? තව මේ ඒකට ගියාම මොකද්ද වෙන්න ඕනේ? ඒ වගේ දේවල් තමයි කියලා දුන්නේ. මේ පොඩි විලේජ් එකක් තමයි. ඒකේ ඇවිදලා බලන්න පුළුවන් වුණා. ඒ වීඩියෝස් ටිකක් මම දාන්නම්. එහෙනම් හෙට ජොයිනින් එක බලමු. ලංකාවේ බඩු පිට රටවල් වල කොහොමද? ක්‍රීම් කේකර්, ලෙමන් පෆ්, ඔන්න මිල්ක් බිස්කට්, ටිකිරි මාරි කමදීනෝ කතාර්. ඔන්න දැක්කනේ කතාර් ඇවිල්ලා ගෑස් උස්සන පොල්ලා. පළවෙනි කන්ට්‍රැක්ට් එක මේක තමයි කොල්ලන්ගේ ජීවිතය කතාර් එකේ. පිටරට ඇවිල්ලා ගෑස් උස්සනවා.